මේක ඇවිල්ලා Wagoner 50s එකක් එන්ජින් ටියුන් අප් එකක්. ඒ කියන්නේ කන්ඩිෂන් වෙනවා මේ කලින් ටියුන් අප් කරලා නැහැ. මේක එකයි ගන්න දූපු වාහනයක්. බලන්න මේ උඩ තනිකර සම්පූර්ණම කාබන්. ඒතකොට මේ ටෝටල් බොඩි එක ගැලුවාට පස්සේ මේ බලන්න ටෝටල් බොඩි එකේ තියෙන කාබන් ප්‍රමාණය සෑහෙන කාබන් ප්‍රමාණයක් තියෙනවා. නොකර දුවල තියෙනවා. මේක 1.50 පැනලා දුවපු වාහනයක්. ටියුන් අප් නොකරම. ඉතින් මේ ඉන්ජෙක්ටර්ස් ටිකේ තත්ත්වය තමයි මෙන්න මේක. ඊට අමතරව අපි ඉන්ටේක් එක ගැලුවාට පස්සේ කියන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ගැලුවාට පස්සේ බලන්න මේ ඉන්ටේක් එකේ ඇතුලේ තියෙන කාබන් ප්‍රමාණය ගන්න දෙයක් නෑ විතර. ඊට අමතරව ප්ලග් ඔයිල් එක එළියට ගලවලවරුවන් ප්ලග් වලට ඔයිල් බහලා තියෙනවා. ඒතකොට ටැපට් කවර් පැකින් එක දාන්න ඕනේ. මේ වැදගත්ම කාරණාව මෙන්න චේම්බර් එක ඇතුලේ තියෙන කාබන් ප්‍රමාණය බලන්න. ඒතකොට මේවට තෙල් උරා ගැනීමක් සිද්ධ වුණොත් කොහොමත් එන්ජින් එකේ නියම පර්ෆෝමන්ස් එන්නේ නැහැ. ඒතකොට මේක මැෂින් එක දාලා සම්පූර්ණව අපි ක්ලියර් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණම තෙල් උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති ආකාරයට සුද්ධ කරගන්න ඕනේ. හොඳටම සුද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ ෆිනිෂ් වෙන්නම සුද්ධ කරගත්තට පස්සේ ආයෙ තෙල් උරන්නේ නැහැනේ. ඊට අමතරව සුද්ධ වුණාට පස්සේ තියෙන තත්ත්වය තමයි මේක. මෙන්න මේ ගානට සුද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ කාබන් බින්දුවක්වත් නැති වෙන්නේ. ටැබට් කවර් පැකින් එක සම්පූර්ණයෙන්ම දැන් මේක අපි දාන ගලවලා තියෙනවා. ඒතකොට ටැබට් කවර් පැකින් එක අලුතෙන් දැම්මට පස්සේ ප්ලග් වලට ඔයිල් බහින්නේ නැහැ. ඒක හයි ප්‍රෙෂර් ගාලා ඒක හයි කරලා කන්ඩිෂන් කරගත්තට පස්සේ ඒ ප්‍රශ්නේ ඉවරයි. ඊට අමතරව මේකේ ප්ලග් පොයින්ට් ගෙවිලා තිබ්බා ජෙනුයින් ප්ලග් ටිකක් අපිට දාන්න උනා මේකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂයක් වගේ තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ Wagoner එක ප්ලග් ඊට පස්සේ මාරු කරනවා නම් හොඳයි. ඊට අමතරව මේකේ අපි ඉන්ටේක් එක සම්පූර්ණ සුද්ධ කරලා හයි ප්‍රෙෂර් ගාලා ටෝටල් බොඩිය වෙන්නේ මේ විදිහට සුද්ධ කරලා සම්පූර්ණම කන්ඩිෂන් කරලා හයි කරනවා. මේ විදිහට එන්ජින් ටියුන් අප් එකක් කරොත් ගොඩ කාලයක් කරගෙන ආයි එන්ජින් ටියුන් අප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම සර්විස් 2කට 3කට සැරයක් ටෝටල් බොඩි